ඔබ ලැබ ගන්නට ඔබ ළඟ ඉන්නට මාහට නොමැත වරම් මිහි පිට මාහට නැහැ වෙන සතුටක් ඔබේ රුව දකින තරම්. ඔයාලත් එහෙමද හිතන්නේ? ඉතින් ඔයාලා ආදරය වෙනුවෙන් ගොඩක් දුක් විඳින කෙනෙක්ද? මම දන්නවා සමහරව ගොඩාක් ආදරය වෙනුවෙන් දුක් විඳිනවා. ඉතින් සම්මත අසම්මත ආදරය, හිමි අහිමි ආදරය, නොයෙකුත් ආදර කතා වලින් මිනිස්සු පීඩා විඳිනවා. ඉතින් ඇයි මිනිස්සු මෙච්චර ආදරය වෙනුවෙන් පීඩා විඳින්නේ? ඒ ඇයි දන්නවද? මිනිස්සු Tamanට ආදරේ නැහැ. මිනිස්සු Taman ගැන හිතන්නේ නැහැ. මුලින්ම අපි ගැන හිතන්න. දෙවෙනි තැන ආදරයට දෙන්න. මොකද පළවෙනි තැන ආදරයට දීලා එයා දාලා ගියායින් පස්සේ ඔයාට අන්තිමට මොනවද වෙන්නේ? මානසික පීඩනය විතරයි. ඔයා ඉතින් අඬලා ඔයාගේ දුක නැති කරගන්න පුළුවන්ද? බැහැ. කවදාවත් බැහැ. හැමදාම අඬන ජීවත් වෙන්න පුළුවන්ද? ඒකත් කරන්න බැහැ. ඉතින් අපි ශක්තිමත් වෙමු. දුර්වල වෙන්න එපා. ඇයි අපිට ස්ට්‍රෝන් වෙන්න බැරි? ඇයි අපිට අපි ගැන හිතන්න බැරි? ඉතින් ආදරයට දෙවෙනි තැන දෙන්න. පළවෙනි තැන ඔයාට දෙන්න. ඔයාට ආදරය කරන්න. එතකොට ලෝකේ ලස්සන වේවි. එයා දාලා ගියත් ඔයාට දුක් වෙන්න බැරි විදියට ඔයාට ආදරය කරන්න. ඉතින් දාලා යන අය ගැන එච්චර හිතන්න එපා. මොකද එයාලා අපි ළඟ ඉන්න කැමති නැති නිසායි අපෝ දාලා යන්නේ. ඉතින් ඔයාව දාලා යන්න එපා. ඔයාට ආදරය කරලා ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න. ආදරේ දෙක. එක ඔයාට ආදරය කරන්න. බයි.